සුබ දවසක් වේවා කියලා අදත් ඇල්ෆා විෂුවල්ස් අපේ channel එකට ඔයගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ටිකක් වැදගත් වෙයි කියලා හිතන මාතෘකාවක් ගැන කතා කරන්න හිතාගෙන තමයි අද මම ආවේ. වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි මගේ මේ channel එක තවමත් subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න කියලා මම ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා. ගර්භණී මවක් මේ ගර්භණී සමය ගෙවලා අවසන් කරලා දරුපතකට සූදානම් වෙන්නේ මහත් බලාපොරොත්තු ඇතුව. ඉතින් මේ දරුපත සාමාන්‍ය ආකාරයකට සිදුවෙනවද එහෙම නැත්නම් සීසස් ඇත්කමකින් සිදුවෙනවද කියන දේ ගැන හරියටම කල් තියා තීරණය කරන්න අමාරුයි. මොකද යම්කිසි හේතු සාධක තියෙනවා සාමාන්‍ය දරුපතක් ලෙස කලින් කියලා තිබුණත් දරුපතට ලං වෙන විට එය සීසස් ඇත්කමක්ම. ඉතින් අද මම මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ කියන දරුපත සාමාන්‍ය දරුපතක්ද එහෙම නැත්නම් සීසස් ඇත්කමක්මකින් සිදු කරන දරුපතක්ද කියන දේ තීරණය කරන යම්කිසි සාධක කීපයක් තියෙන කියලා මම ඉස්සෙල්ලා කිව්වා. අන්න ඒ සාධක ගැන පොඩි දැනුමක් ලබා ගන්න තමයි අද මම මේ වීඩියෝ ඔයාලට අරගෙන එන්නේ. හොඳයි, අපි වැඩි කතා කර නැතුව අද දවසේ මම ඔයාලට අරගෙන ආපු මේ වීඩියෝවට කෙලින්ම යමු. ප්‍රසව සමය ගෙවා දමමින් දරුපතකට සූදානම් වන මවකට ඇති විවිධ ගැටලු අතර දරුපත සිදුවන ආකාරය තීරණය වන සාධක ගැන ගැටලු මතුවෙනවා. දරුපත සාමාන්‍ය ආකාරයකට සිදුවේවිද නැතිනම් සීසස් ඇත්කමකට යොමුවට සිදුවේවිද යන්න පිළිබඳව බොහෝ මව්වරුන් චකිතයකින් පසුවනවා. දරුපතක් සාමාන්‍ය විදියට සිදුවනවාද සීසස් ඇත්කමකින් සිදු කළ යුතුද යන්න කලින් නිශ්චිතව තීරණය කළ නොහැකි. එය කොයි මොහොතේ කළ යුතුද තීරණය වන්නේ බොහෝ විට ප්‍රසව සමයේ මතුවන විවිධ සංකූලතාත් සමගයි. කෙසේ වෙතත් යම් මව්වරුන් සම්බන්ධයෙන් ඒ මුල් අවස්ථාවේදීම තීරණය කළ හැකි. උදාහරණයක් ලෙස මුලින් සීසස් ඇත්කම දෙකකට මුහුණ දුන් මවක් අනිවාර්යෙන්ම ඊළඟ වතාවේ මුහුණ දිය යුතු වන්නේ සීසස් ඇත්කමකටයි. එසේම වැඩි වයස් මව්වරුන් එනම් අවුරුදු 40ට වැඩි හෝ විවාහ වී අවුරුදු 10කට 12කට පසුව පළමු දරු ප්‍රසූතියට මුහුණ දෙන මවක් සීසස් ඇත්කමකට යොමු වීම වඩාත් සුරක්ෂිතයි. ඒ නිසා මෙවැනි තත්ත්ව බොහොමයක් ගැන තීරණය කළ හැකි වන්නේ ප්‍රසව කාලයේ මතුවිය හැකි නොඑක් සංකූලතා ආදිය මතයි. ගර්භයේ විකසනයත් සමග ඇතිවන ගැටලු. මවගේ රුධිර පීඩනය වැඩිවීම, දියවැඩියාව පාලනය කිරීමට අපහසු වීම, දරුවාගේ වර්ධනය දුර්වල වීම, වැදෑම හා පහළෙන් පිහිටීම, මවගේ උස අඩුවීම, දරුවා විශාලව වැඩිවීම, ප්‍රසූතියේදී දරුවා ප්‍රසූත මාර්ගයේ හිරවීම හෝ ප්‍රසූත මාර්ගයේ කුඩා වීම වැනි සංකූලතා මතු වූ අවස්ථාවලදී සීසස් ඇත්කමක් කළ යුතුය. ඒ නිසා මෙවැනි ගැටලු වලින් බැහැර වූ මවකට ගර්භයේ විකසනයත් සමග සාමාන්‍ය දරු ප්‍රසූතියකට යොමු වීමේ හැකියාවක් ඇත. නමුත් එවැනි අයටත් ගර්භයේ විකසනයත් සමග ගැටලු ඇති නොවේ යයි කියන්නට බැහැ. උදාහරණයක් විදියට දරුවාගෙන් නැගෙන ශබ්දය අඩුවීමෙන් හෝ වැඩිවීමෙන් යම් ගැටලුවක් ගැන ඉඟියක් ලැබෙනවා. එනම් දරුවාට සැපයන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීගෙන යන බවයි. මෙවැනි අවස්ථාවක දරුවාගේ මොළයට හානි සිදුවීමට ඉඩ ඇති බැවින් ඉක්මනින් දරුවා එළියට ගත යුතුය. මව්කුසේදී දරුවාට බඩ එළිය පිටවීම. මේ මිකෝනියම් ලෙස හඳුන්වනවා. එය කොළපාට ද්‍රව්‍යයක්. මෙය දරුවාට පිටවන මුල්ම මල ද්‍රව්‍යයි. නමුත් කුස තුලදීම දරුවා මිකෝනියම් පිටකර තිබෙනවා නම් එයින් ඇඟවන්නේ දරුවා යම් අපහසුතාවයකින් පසුවන බවයි. එනම් දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවන බවයි. මෙවැනි තත්වයකදී දරුවාගේ පෙනහළු තුලට මේ ද්‍රව්‍ය ඇතුළු වුවහොත් දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වී දරුවා අවදානමකට පත්විය හැකියි. ඒ අනුව මේ තත්ත්වයක් හදිසියේ සීසස් ඇත්කමකට යොමු කළ යුතු අවස්ථාවක්. දරු ප්‍රසූතියට ලංවද්දී පෙකණිවැල එළියට පැමිණීම. කෝඩ් රිෆ්ලක්ස්. දරුවාගේ හිස නිසි ලෙස පහත් වී නැති විට ගර්භාෂය තරලය පිරී තිබියදී බබා වටේ තිබෙන පටලය කැඩී දියර ඉවතට ගලා ආවොත් ඒ සමග පෙකණිවැලත් එළියට පැමිණීමට හැකියි. මේ අවස්ථාවේ පෙකණිවැල ඇතුලේ තිබෙන රුධිර නාල සංකෝචනය වීමෙන් දරුවාට ලැබෙන ඔක්සිජන් අඩුවනවා. මෙය ඉතා අවදානම් තත්ත්වයක්. ඒ හේතුවෙන් දරුවාගේ ජීවිතය නැතිවීමටත් පුළුවන්. ඒ නිසා මෙයත් හදිසියේ සීසස් ඇත්කමක් සඳහා යොමු විය යුතු අවස්ථාවක්.
ආපු වීඩියෝවෙන් යම් කිසි ඔයාලා වැදගත් කරුණක් වැදගත් දැනුමක් ඔයාලා ලබා ගත්තා නම් මේ වීඩියෝව තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වගේම වැදගත් වීඩියෝකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන මම අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.